ඩ්‍රෝන් එකක් කියලා කියන්නේ මොකක්ද කියලා කිව්වොත් අපි නොදන්න කෙනෙක් නැති තරම්. වීඩියෝ කරන්නේ සහ ඡායාරූපකරණයේ යෙදී සිටින හැම කෙනෙක්ටම නැතිවම බැරි තරම් වෙලා. මෙන්න මේ ඩ්‍රෝන් නිෂ්පාදනය කරන සමාගම් විශාල ප්‍රමාණයක් මේ වෙනකොට ලෝකයේ බිහි වෙලා තියෙනවා. ඩ්‍රෝන් නිෂ්පාදනය කරන සමාගම් අතරින් ප්‍රමුඛයා වශයෙන් ඉන්නේ DJI කම්පැනි එක. එයාලගේ ප්‍රොඩක්ට්ස් වල තියෙන එයාලගේ ඩ්‍රෝන් වල තියෙන ක්වොලිටි එක, ඒ වගේම කල්පැවැත්ම, නිමාව, සුපිරි තාක්ෂණය, ඒ වගේම අලවියෙන් පසු සේවාව අනිත් කම්පැනිත් එක්ක ගත්තාම ඉතාම ඉහළ මට්ටමක තමයි තියෙන්නේ. අන්න ඒක නිසා DJI කම්පැනි එක අද ලෝකයේ ඩ්‍රෝන සමාගම් අතරින් ප්‍රමුඛයා විදිහට ඉදිරියෙන්ම සිටිනවා. හැබැයි ඉතින් මේ ඩ්‍රෝන් එකේ ක්වොලිටි එක වගේම ගානත් අනිත් ඩ්‍රෝන් වලට ටිකක් මෙලින් තමයි තියෙන්නේ. ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා ඩ්‍රෝන් ක්ලික් සිංහල රිවිව්ස් YouTube channel එකට. අද මම කතා කරන්න හදන්නේ මේ DJI කම්පැනි එකේ තියෙන ප්‍රයිස් එකෙන් කියන්නේ ගානේ අඩුම ඩ්‍රෝන් දෙකෙන් එකක් ගැන. යාලගේ තියෙන ඩ්‍රෝන් අඩුම ගණන් වලට තියෙන ඩ්‍රෝන්ස් දෙකක් තියෙනවා. එකෙන් එකක් මේ මෑතකදී එකක් නිෂ්පාදනය කරපු DJI Spark කියන කුඩා ඩ්‍රෝන් එක. අනිත් එක තමයි මේ මම ළඟ තියෙන DJI Phantom 3 Standard කියන ඩ්‍රෝන් එක. අද මම කතා කරන්නේ මෙන්න මේ DJI Phantom 3 Standard කියන ඩ්‍රෝන් එක ගැන. මේ ඩ්‍රෝන් එකේ බැටරි එකත් එක්ක සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 200ක් පමණ වෙනවා. ඒ වගේම තමයි පැඩ කිලෝමීටර් 60ක වේගයකින් ධාවනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ඩ්‍රෝන් එකේ built-in GPS system එකකුත් තියෙනවා. අනිත් advanced model වල වගේ GLONASS GPS system එකක් නැතත් DJI Phantom 3 Standard එකේ තියෙන normal GPS එක ඉතාම ඉහළ quality එකක් තියෙනවා කියලා මට අත්දැකීමෙන් කියන්න පුළුවන්. ඉතින් මේ GPS තාක්ෂණය නිසා මේ ඩ්‍රෝන් එක කඩන් වැටෙන්න තියෙන සම්භාවිතාවය නම් බොහොමත් අඩුයි. අපි හිතමු බැරි වෙලාවත් වගේ රිමෝට් කන්ට්‍රෝල් එක ඕෆ් වුණා කියලා. එහෙමත් නැත්නම් සිග්නල් ලොස්ට් එකක් වුණා කියලා. හැබැයි මේ ඩ්‍රෝන් එක කඩන් වැටෙන්නේ නැහැ. ඔයාගේ ඩ්‍රෝන් එක තනියම ඔයා ළඟට එනවා. ඒ කියන්නේ ඔයා ටේක් ඔෆ් කරපු තැනට ඔටෝමැටිකලි ඇවිත් ලෑන්ඩ් කරනවා. ඉතින් මේකේ කැමරා එක ගැන කතා කරනවා නම් ගොඩක් හොඳ 12 මෙගාපික්සල් කැමරා එකක් තමයි තියෙන්නේ. ඒ වගේම අංශක 94ක වයිඩ් ඇන්ගල් ලෙන්ස් එකක් සහ ISO රේන්ජ් එක 100ත් 1600ත් අතර ප්‍රමාණයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ටයිම් ලැප්ස්, ඔටෝ එක්ස්පෝස් වගේ තවත් වැඩ කිඩ ගොඩක් මේ කැමරා එකේ තියෙනවා. ඉතින් ඔයාලට මේ කැමරා එක යූස් කරන විදිය සහ කන්ට්‍රෝල් එක යූස් කරන විදිය ගැන වෙනම වීඩියෝ එකක් කරන්නයි මම හිතාගන්නේ. මේ වීඩියෝ ක්වොලිටි එක ගැන කිව්වොත් ඩ්‍රෝන් එකේ ප්‍රයිස් එකට සාධාරණව සුපිරි ක්වොලිටි එකක් තියෙනවා. ඔයාලට HD, Full HD, ඒ වගේම 2K ක්වොලිටි එකකිනුත් වීඩියෝ කරන්න පුළුවන්. ඒකෙන් කරපු සුපිරි වීඩියෝස් බලන්න ඕනේ නම් යන්න මගේ වීඩියෝ ලිස්ට් එකට. මේකේ කනෙක්ෂන් එක ගැන කතා කරොත් අනිත් DJI products වලට වඩා රේන්ජ් එක නම් ටිකක් අඩුයි. මොකද Wi-Fi video link එකක් තමයි මේ ඩ්‍රෝන් එකේ තියෙන්නේ. මීටර් 1000ක්, ඒ කියන්නේ කිලෝමීටර් 1ක් පමණ උපරිම දුරකට මේක යවන්න පුළුවන්. සමහර රටවල රේන්ජ් එක මීටර් 500 දක්වා අඩු කරලා තියෙනවා. මේකේ තියෙන FPV පහසුකම නිසා ඔයාලට ඔයාලගේ ෆෝන් එකෙන් මේකේ කැමරා එක ලයිව් බලන්නත් පුළුවන්. ඉතින් මේ ඩ්‍රෝන් එකේ තියෙන තවත් වැදගත්ම කොටසක් තමයි ඉන්ටෙලිජන්ට් ෆ්ලයිට් බැටරි එක. සාමාන්‍ය පොඩි ඩ්‍රෝන් එකක නම් ෆ්ලයින් ටයිම් එක විනාඩි 8ත් 10ත් අතර ප්‍රමාණයක් තමයි උපරිම තියෙන්නේ. හැබැයි කැපැසිටි එක මිලිඇම්පියර් 4480ක් සහ වෝල්ටේජ් එක 15.2ක් තියෙන මේ DJI Phantom 3 බැටරි එක ඔයාලට විනාඩි 23ත් 25ත් අතර කාලයක් ෆ්ලයි කරන්න අවස්ථාව ලබා දෙනවා. බැටරි එක ගැනත් වීඩියෝ එකක් ඉස්සරහට මම කරන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ විදිහට නොටිෆිකේෂන් එක ඇක්ටිව් කරලා තියාගන්න, වීඩියෝ එක වැටෙන ගමන් බලා ගන්න. DJI Phantom 3 ඩ්‍රෝන් එකේ තියෙන 3 axis gimbal එක නිසා ඔයා ගන්න වීඩියෝස් හරිම ස්මූත්ව ගන්න පුළුවන්. දැන් මම මේ ඩ්‍රෝන් එක මූව් කරනවා. මූව් කරද්දී කැමරා එක ඒ විදිහටම තියෙනවා. ඔයාලට මෙන්න මේ රිමෝට් කන්ට්‍රෝල් එකේ මෙන්න මේ බටන් එකෙන් පුළුවන් ඔයාගේ කැමරා එක පහළට කරන්න, ඒ වගේම උඩට කරන්න. ඔයාලට දැන් මේ පේන ලයිට් සෙට් එක මෙතන තියෙන සෙට් එකකින් පෙන්වන්නේ බැටරි එකේ දැනට තියෙන charging ප්‍රමාණය. ඔයාලට මේ ලයිට් එක රතු පාටින් පෙනුනොත් කියන්නේ මේක ඩ්‍රෝන් එකත් එක්ක කනෙක්ට් වෙලා නැහැ කියන එකයි. දැන් මේක කොළ පාටලා තියෙන, ඒ කියන්නේ මේක හොඳට කනෙක්ට් වෙලා තියෙන්නේ මේ ඩ්‍රෝන් එකත් එක්ක. රිමෝට් කන්ට්‍රෝල් එකේ වගේම ඩ්‍රෝන් එකේ තියෙනවා කනෙක්ෂන් ලයිට් එකක්, කනෙක්ෂන් ඉන්ඩිකේටර් එකක්. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඩ්‍රෝන් එකේ යට පැත්තේ මෙහෙම කොළ පාට ලයිට් එකක් තියෙනවා. ඔයාගේ රිමෝට් එක හරියට මේකට ලින්ක් වෙලා නැත්නම් මේක රතු පාටින් තමයි පෙන්නන්නේ. මේක තමයි DJI Phantom 3 Standard ඩ්‍රෝන් එකේ ඉන්ටෙලිජන්ට් බැටරි එක. ඔයාලට මේ බටන් එක එකපාරක් ඔබපුවම බලා ගන්න පුළුවන් මේ බැටරි එකේ දැනට තියෙන කරන්ට් ප්‍රමාණය, කියන්නේ කොච්චරක් charge වෙලාද කියන එක. ඒ වගේම තමයි මේ ඩ්‍රෝන් එකේ පවර් බටන් එක විදිහට පාවිච්චි කරන්නේ මේ බැටරි එකේ තියෙන බටන් එකම තමයි.
DJI Phantom 3 ස්ටෑන්ඩඩ් ඩ්‍රෝන් එකක් ඔන් කරගන්න අපි මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ බටන් එක, මේ බැටරි එකේ තියෙන බටන් එක එකපාරක් ප්‍රෙස් කරලා දෙවෙනි පාර ප්‍රෙස් කරලා හෝල්ඩ් කරගෙන ඉන්න ඕනේ තප්පර 4ක් හෝ 5ක්. මෙන්න මේ විදිහට. මේ යුනිට් එකේ තියෙනවා USB port එකක් කනෙක්ට් කරන්න පුළුවන් ඔයාට drone එක වගේ කම්පියුටර් එකට. මෙතන micro USB එකක් තමයි තියෙන්නේ. මම නම් මේක කවදාවත් පාවිච්චි කරලා නැහැ. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් ඔයගේ කැමරා එකේ gimbal එකේ උඩ කොටසේ තියෙනවා තවත් micro USB port එකක්. මේක නම් කියන්නේ ඔයාලට ඔයාගේ micro SD card එක remove කරන්න නැතුව ගලවන්නේ නැතුව කම්පියුටර් එකට සම්බන්ධ කරලා මෙතනකින් ඒකේ තියෙන photos videos කම්පියුටර් එකට download කරගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ අදහස්, උදහස්, චෝදනා, යෝජනා හැමදේම මම තාම සතුටුසෙන් බලාපොරොත්තු වෙනවා. කමෙන්ට් කරන්න මගේ YouTube channel එකේ comment section එකේ. ඒ වගේම තමයි තවත් කෙනෙකුට බලන්න share කරන්න අමතක කරන්නත් එපා. මේ වගේ super video එකකින් නැවතත් හමු.